සීයේ වනචාරය කියන්නේ මොකාටද? වනචාරය කියන්නේ බාං වනයේ සැරිසරන්නා කියන එකට. ඉතින් එහෙම බැලුවා මේක නරක වචනයක් නෙවෙයිනේ. නරක වචනයක් නොවුනට පුතා ඕක පාවිච්චි කරන්නේ ඔය එක මේ අලුකුත් තේරු වැඩ කරන උන්ට බයින්ඩනේ. දැන් ඔය සමහර වැඩ කළාම උන්ට බයිනවනේ ඕයි බලි වැඩ කරන්න එපා කියලා. සමහරක් වෙලාවට ඌ බල්ලෙකුටත් අන්තයි. එහෙම බල්ලෙක් නම් කරලා බැන්නාම ඒකෙන් වෙන්නේ බල්ලට අපහාසයක්. එහෙමනම් ඉතින් අර හාමුදුරු නමක් ඇමති කෙනෙකුට බයිනවනේ වනචාරය කිව්වා කියලා. ඉතින් දැන් ඒ ඇමතිතුමා මේ උන්නාන්සිට එහෙම කියලා බැනලද ඇත්තටම? එයාටම කියලා බැනලා නෑ. ඒ ගම්පලාතේ නම කියලා තමයි ඒ පැත්තේ වනචාරියෙක් ඉන්නවා කියන එක කියලා තියෙන්නේ. ඉතින් බාං ඒ උන්නාන්සිට තිබුණේ සද්ද නොකර නිකන් ඉන්නනේ. ඉවරයිනේ වැඩේ. මේක මට පේන්නේ ඉල්ලන් කෑමක්. හරි පොඩ්ඩක් ඉන්නකෝ. දැන් මට කියන්න අපි තුන්දෙනා මෙහෙම ඉන්නකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බූරුවා කියලා කිව්වොත් සීයා මොකද කරන්නේ? මම සද්ද නැතුව ඉන්නවා. ඉතින් මම බූරුවෙක් නෙමෙයිනේ. උඹ මොකද කරන්නේ? මම සද්ද නැතුව නිකන් ඉන්නවා. මම බූරුවෙක් නෙවෙයිනේ. මේ එතකොට තාත්තා මොකද කරන්නේ? අනේ නිකන් හිටහල්ලා මම නම් පැන්න ගමන් උගේ හොම්බට දෙකක් අයිනවා. අයියකෝ අපේ ඉස්සරහට ඇවිල්ලා මූණටම බූරුවා කියලා කියද්දි අහක බලාගෙන ඉන්න අපි ඇත්තටම බූරුවද බං? අම්මා පබං ඔව්නේ. අපේ ගේ ඉස්සරහට ඇවිල්ලා අපේ මූණ දිහා බලාගෙන බූරුවා කියලා කියද්දි බං බූරුවෙක් නම් සද්ද නොකර ඉඳි. අපිට එහෙම බෑනේ ඉන්න. ඔව් නේද සීයේ. හැබැයි ඉතින් ඇමතිතුමත් ඔය කතාව කියලා තියෙන්නේ නම් කොහෙද තිබ්බ රැස්වීමකලු? ඒ කියන්නේ මේ ඔය කියන උන්නාන්සේක ඉස්සරහ පිට දෙනෙමෙයිද? නෑ. එහෙනම් බං අහවල් එහෙකටද උන්නාන්සේ ඕක කිව්වයි කියලා විසිලා තියෙන්නේ? ඒකනේ බං මෙහෙම හිතහන්කෝ. සෙනග ගොඩක් ඉන්න තැනක කවුරු හරි ප්‍රියන්ත කියලා කිව්වොත් ඒ ගොඩේ ප්‍රියන්තලා හිටියොත් උඹලයි. වෙන මොකක්වත් වෙන්නේ නෑනේ. නිකන් ඉල්ලගෙන කෑමක් වාගේ නේද මේ සීන් එක? ඔව් ඉතින් එයාලා සමහරක් අය කොහොමත් එහෙමනේ. පහුගිය කාලේ පුරාවටම ඔය හාමුදුරුවරු ගැන එක කයි කතන්දර මතුවෙලා ආව නේද? නෑ ඉතින් තියෙයිද ඉතින්. ඔය සමහරක් උන්නාන්සේලා මේ එක වෙන අවශ්‍යතාවල් වලටනේ මේ ශාසනයට ඇවිල්ලා චීවරේ දරාගෙන ඉන්නේ. ඇත්තටම සීයේ එතකොට ඔහොම මහාන වෙන්න ඕනේ මොකටද? බං සසර කියලා දෙයක් තියෙනවාය. ඒ සසර දුකය. ඒ දුකෙන් මිදෙන මාර්ගයක් තියෙනවාය. අපේ බුදුහාමුදුරුවෝ ඒ මාර්ගය දේශනා කළා තියෙනවාය. ආන්ගේ මග ගිහින් දුක නිවාගෙන නිවිලා නිවන් දකින්නවාය. ඒ නිවන් දකින්න මාර්ගේ අනිත් අයටත් පෙන්නලා දෙනවාය කියන හේතුවට තමයි මහානදම් පුරන්ට එන්න ඕනේ. ඉතින් ඇත්තටම අද කාලේ උන්නාන්සේලා ඕක කරනවද? වෙලාවක් නැහැනේ ඒ කරන්න. ඒ කියන්නේ ගොඩාක් උන්නාන්සේලාට වෙන වැඩ තියෙනවනේ කරන්න. ඒවා ඔක්කොම කරලා ඉවරලා බැලුවාම නිවන් මාර්ගේ වඩන්න වෙලාවක් නැහැ. අර උද්ඝෝෂණෙයි මේ උද්ඝෝෂණෙයි. අර දේශපාලුව ගාවයි මේ දේශපාලුව ගාවයි. අර උත්සවෙයි මේ උත්සවෙයි. අර මීඩියා එකයි මේ මීඩියා එකයි. අර වේදිකාවෙයි මේ වේදිකාවෙයි. අර රාජ්‍යයි මේ රාජ්‍යයි. උසාවි ගානෙයි පොලිසි ගානෙයි. ඔව්වැ රාජකාරි වැඩි වුණාම නිවන් මග වඩන්ඩයි ඒ මග අනිත් එව්වන්ට කියලා දෙන්නයි කෝ වෙලාවක්. ඕකයි ප්‍රශ්නේ.